අර ට්‍රිප් එකක් ආවා අවුරුදු 4ක් try කරලා මේ පාර තමයි හරියේ. රැකාලේ සේතරන්දු කේශ සේනා මවනාසතු මාලතේ කුමාසිනා සේහා ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ අගේ නයේ රවතේ සිනාවන් ආස්කුස මෙවරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ. හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අද ලස්සන දවසක් ගත කරන්න තමා අපි දෙන්නම් මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ගමන යන්නේ අපි දෙන්න තනියම නෙවෙයි මගේ යාළුවොත් වෙනවා. මේ කට්ටිය නම් දැනටමත් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් දන්නවනේ යාළුවොත් එක්ක ට්‍රිප් එක හදාගන්න තියෙන අමාරුව. ඉතින් ඔන්න දවස් ගාණක් අපි කට්ටිය කතා කරලා ප්ලෑන් කරලා ඔන්න අවසානෙට අපි ඩේ අවුට් එකක් යන්න කතා වුණා. ඉතින් ඔන්න අපි එතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි ආවේ කුරුණෑගල තියෙන දැඳුරු කබාලා නේචර් රිසෝට් එකට. ඉතින් අන්න අපි දැන් හදන්නේ අද දවසේ ෆුල් එන්ජොයි කරලා කට්ටියට ලස්සන මතක ගොඩක් එකතු කරගන්න. කෙනෙක් හරි හිටියා. අපේ තව යාළුවෝ දෙතුන් දෙනෙක් එන්නේ ඉන්නවා. ඉතින් එතකන් අපි වෙල්කම් ඩ්‍රින්ක් එකත් අරගෙන මේ පරක්කුන යාළුවෝ ටික දෙනකන් තමයි මේ බලන්නේ. අන්න බොණ්ඩා යන්නේ. ඩ්‍රින්ක්ස් ඉතින් හොඟ දවසකින් තමයි අපේ මේ යාළුවෝ ටික එකතු වෙන්නේ. ඉතින් අපිට ගොඩක් සතුටුයි දන්නවනේ. ඉතින් කට්ටිය එකතු වුණාම ඉතින් අපේ පරණ මතකත් අලුත් කරගෙන අපි මේ දවස හරි ලස්සනට එන්ජොයි කරන්න තමයි මේ හදන්නේ. අපි පුංචි ගේම් එකකුත් කළා. දැන් ඉතින් අපි මේ හදන්නේ කාලා බීලා සින්දුවකුත් කියලා පොඩි ෆන් එකක් ගන්න. නිපුණියක් කරන්න දෙන්න. බෑ. ඔව් වේදිකාවේ පිළිගන්න. සම්මුනි තාවක සලාලි. ආල්කා. ඇද කඳු කරන්නේ නරලගෙන ඉන්නේ ඔබේ හඩ. අපේ මේ ජීවිතේට යාළුවෝ එනවා යනවා. ඉතුරු වෙන්නේ හරිම ටික දෙනයි. ඉතින් ඒ ටික දෙනත් එක්ක මං හරි ආසයි මෙන්න මේ විදිහට හරිම සතුටින් නිදහසේ කාලය ගත කරන්න. ඉතින් මේ විදිහට නිදහසේ කාලය ගත කරන්න හොඳම තැනක් තමයි මේ දැඳුරු කපානා නේචර් රිසෝට් කියන්නේ. ඉතින් අපි චොට්ටක් මෙතෙන්ට වෙලා ඉඳලා
ෆොටෝස් එහෙමත් අරගෙන දැන් හදන අපේ ලංච් එක ගන්න යන්න. ඉතින් අද මෙනු එක බලන්නකො මෙතන තියෙන. අපි ඉතින් ලංච් එකත් අරගෙන චුට්ට වෙලාවක් ඉඳලා කට්ටිය විදි පූල් එක පැත්තට ආවා. ඉතින් මේ ගත වෙන්නේ මගේ ජීවිතේ හරි ලස්සන හවස් සැරයක්. අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ. ඉතින් කවදාවත් අමතක වෙන්නේ නැති හරි ලස්සන හවසරුවක් තමයි අපි මේ ගත කළේ. ඉතින් ඔන්න අද දවස ගැන මට නම් හරිම සතුටුයි. ගොඩක් එන්ජොයි කරා අපි. හරිම ෆන්. එහෙනම් තවත් vlog එකකින් අපි ආයෙත් හමු වෙමු. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. के मत गए भम